සාධනාදයෙන් නතර වෙන අතලොස්සක් පමණක් අවබෝධයෙන් ඈතර වෙන ලොව මෙතෙක් බිහි අති ගෞරවනීය නිර්මල බුදුදහම තුල මානව සමාජයක් විදියට කළුගල්හින්න අපේ වැඩක් යන වැඩසටහන් මාලාව යටතේ 2026ට පියවර තබන මේ අලුත් අවුරුදු උදාවට තව පැය කීපයක් ගත වෙන කියන මේ මොහොත විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ දනුබෙදරුප්ප ග්‍රාම සේවාව වසමට අයත් කළුගල්හින්න නම් පුංචි ගමක සිදුවන ඉන්කම් මාලාවක පසුබිම් සකස් කිරීමේ වැඩසටහන් වල තමයි මේ දින කීපය පුරාවටම දිවා රැය නොබලමින් අපගේ දාබර වැඩිහිටියන්ගේ උපදෙස් ආශිර්වාදයන් මත සංවිධායකයන් විසින් අති දැවැන්ත සංවිධාන කටයුත්තක නිරත වෙලා ඉන්නේ. මේ සඳහා විශේෂයෙන්ම කුඩා දුවා දරුවන් ඇතුළු ගම නියෝජනය කරන්නා වූ සියලු සමිති සමාගම් ඒ වගේම අවට ප්‍රදේශ වාසීන් මේ ස්ථානයේ පසු කරන්නා වූ සියලු දෙනාගේම ගෞරවයට සහ විමතියට පත්වන සංවිධාන කටයුත්තක් සිදුවන මොහොතක තමයි අප මේ දින ගත කරමින් පසුවන්නේ. විශේෂයෙන්ම උදාවන 2026 වර්ෂයේදී සදාචාර සම්පන්න දැහැමි සමාජයක ගුණගරුක මිනිස් සිතුවිලි සමග එකමුතුව සමගිව ඉදිරියට යන නැවුම් අත්දැකීමක් වෙනුවෙන් නැවුම් අදහසක් යථාර්ථවාදී කිරීමට යථාර්ථවාදී ස්වරූපයෙන් සමාජගත කිරීමට දරන එක්තරා ප්‍රයත්නයක සුළු අවස්ථාවක් තමයි පින්කම් මාලාව. විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවා තුරුව මේ ස්ථානය ඉතාමත් ගෞරවනීය පුදුමුවක් බවට පරිවර්තනය වෙනවා. විශේෂයෙන්ම එදා ගස්ගල් පර්වත වන්දනාමාන කරමින් සිටි ජන සමාජයකට නිර්මල බුදුදහමේ පහස විඳින්නට එසේත් නැත්නම් අපගේ සිතක වචන තුන්දොරයන් සංවර කර ගනිමින් අනාගත චිරජීවනයේ යහපත් කිරීමට මම් පෙත් ඉවර කර දුන්නේ මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකා ගමනයෙන් පසු විශේෂයෙන්ම මේ රට පුරා විසිරී පැතිරී තිබෙන විහාරස්ථානවල නොයෙකුත් දුක්ඛම් කටළු විඳිමින් තම වන්දනීය ගෞරවනීය සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර බුදුදහම සුරක්ෂිතව රැකගැනීමෙන් අප වෙත දායාද කරන මහා සංඝ රත්නය ඉතාමත් ගෞරවයෙන් යුතුව සුවිශේෂී අලංකාර වටපිටාවන් තුලින් මෙම ස්ථානයට පෙරහැරින් වඩමාලීමේ කටයුත්ත සිදුවනවා. එය දැක බලා ගැනීමට ඇත්තටම මානව සමාජයක් වන අප උට ලැබෙන මහඟු අවස්ථාවක්. විශේෂයෙන්ම ඒ අවස්ථාව දැක බලා ගනිමින් මේ ස්ථානය තුළ ඒ වගේම මේ වර්තමානයේ පවතින සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කර තිබෙන කුටිය දාමත්ම අලංකාර කුටියක් බවට පරිවර්තනය කරමින් උන්වහන්සේට කරන්නා වූ ජීවමාන බුදුන් වහන්සේට කරන්නා වූ ගෞරවයක් සිතා හරිම අලංකාර ආකාරයට මෙම ස්ථානයේ අපි සැකසීම් කටයුතු කරනවා. ඒ විශේෂයෙන්ම දිව් මිනිස් වන්දනාව පිණිස විවෘත කරනු ලබන්නේ 2026 ජනවාරි මාස 2 වෙනි දින සවස් 5:45ට යෙදෙන සුබ මොහොතින් ඉන් අනතුරුව විශේෂයෙන්ම සුවඳ පැන් ඖෂධීය පැන් වර්ගයන් ඒ වගේම මල් පහන් පූජාවන් සියල්ල මේ ස්ථානයේ ඉතාමත්ම ගෞරවයෙන් යුතුව සියලු දෙනාගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා ඇත්තටම ජයග්‍රහණ රසක් අපි මේ මොහොතේ ලබලා තියෙනවා. මිනිස්සු විදියට මේ ලෝකේ අපි උපත ලැබුවත් අපේ දයාපර දෙමාපියන් විසින් අපව මෙලොවට දායාද කරත් අප මේ සමාජය තුළ ජීවත් වන ආකාරය තමයි අනාගතයේදී අපගේ යහපත තීරණය වන්නේ. අප කරන්නා වූ කුසල සහ අකුසල් මත තමයි මතු භවයන් අප කුමන ආකාරයෙන් අපට මොන උප්පත්තියන් තුළ ජීවිතය ලැබෙයිද යන්න තීරණය වන්නේ. එම නිසා විශේෂයෙන්ම වැඩිහිටි ප්‍රජාවගේ නායකත්වයෙන් වර්තමාන තාරුණ්‍යයේ ශක්තියෙන් කුඩා දරුවන්ට ආදර්ශයක් වෙමින් මේ ස්ථානයේ ඉතාමත්ම පූජනීය පුදුමයක් බවට ජනවාරි මාස 1 වෙනි දින, 2 වෙනි දින සහ 3 වෙනි දින යන දෙදින තුල පසුබිම සකස් වීම පවතින. ඒ වගේ විශේෂයෙන්ම තමයි බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ අනුසාරය ඇතිව එහිදී අපිට කියා දෙන්නා වූ යම් පණිවිඩයන් තුල අපි ක්‍රියා කරන්න ඕන ආකාරයත් ඒ වගේම හැසිරිය යුතු ආකාරයත් තුල මේ සියල්ල සිදු කරන අතර දෙවියන් උදෙසා විශේෂයෙන්ම 3 වන දින සවස 4:00ට පමණ සිදු කරනු ලබන ඉතාමත් අලංකාර වූ ඒ දෙවියන්ගේ රුව එහෙම නැත්නම් උන්වහන්සේලාගේ දේවාභරණයන් පෙරහැරින් පෙර පරිදිම
මහා සංඝරත්නයේ වැඩම කරනා වූ ආකාරයෙන්ම මෙම ස්ථානයට වැඩම කරනවා. ඒ වගේම මේ අනතුරුව අපගේ විශේෂයෙන්ම ධම්මරත්න දෙන්නකොන් මහත්මයා විසින් ඉතාමත්ම ගෞරවාදරයෙන් යුතුව එම දෙවියන් උත්සාහ කරන්නා වූ පුතු පූජාවන් පවත්වමින් මේ සමාජයටත් රටට ජාතියටත් ඒ දෙවියන්ගේ ආශිර්වාදය වෙනුවෙන් සිදු කරන වූ කටයුතු සිදු වෙනවා. මේ සියල්ල අප සිදු කරනු ලබන්නේ විශේෂයෙන්ම ගමට ප්‍රදේශයට රටට සියලු දෙනාට සෙත් පතමින් එළඹෙන 2026 වර්ෂය වෙනුවෙන්. ඒ සියල්ල අතරින් විශේෂයෙන්ම දිත්පාත් සුලිකුණාටුවට හසුව කුමන වූ ආකාරයේ දුකට පීඩාවට අපහසුතාවයකට පත්ව සිටිනා වූ ජනතාවත් ඒ වගේම එම කුණාටුව තුළ තමන්ගේ ජීවිත මේ මහ පොළොවට මිහිදන් කිරීමට සිදු වූ ඒ දයාබර අපගේ ගෞරවනීය රටවැසියනුත් මෙම සියලු දෙනාටත් පින් අනුමෝදන් කිරීම තමයි අපගේ මුඛ්‍ය පරමාර්ථයන් වන්නේ. එම නිසා මේ සියලු කටයුතු හා සම්බන්ධ වෙමින් අපගේ මේ සිත් තුළ පැන නැගුණු සිහින යථාර්ථයක් කරන්න හිමි නැත්නම් මේ සිහින පාඨ කරන්න ලැබෙන මේ අවස්ථාවේදී අපහත්කල් බඳ ගන්නා ලෙස ඔබ සියලු දෙනාට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරමින් නැව් අත්දැකීම් පෙළ එකමුතුකමේ සවිය බලය එහෙම නැත්නම් පරාර්ථකාමීත්වයේ නිහතමානීත්වයේ ඇති ගුණය සමාජගත කරන නම මේ වැඩසටහන් මාලාව හා ඔබ සියලු දෙනා ඉතාමත්ම ශක්ති සම්පන්නව පහත්කල් බඳ ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලමින් අභිනන්දනයෙන් සමුගන්නවා කළුගල් ඉන්න සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටිනා වූ සම්මති සිට